සුබ දවසක් සියලු දෙනාටම මගේ පැන්ඩ වීඩියෝ හතරවෙනි වීඩියෝ එක මම සාර්ථකව ඔගොල්ලොන්ට අරගෙන ආවා නැවතත් මේ රටේ තපත් අපිට ප්‍රශ්නයක් එනවා මේ රටේ තියෙන මේ ලයිට් එකක් අපි කියමු මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ හෙඩ් ලයිට් එක කොහොමද මාරු කරගන්නේ කියන එක. හරි එහෙනම් සෑම සියලු දෙනාම තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න. subscribe කරාට විතරක් මදි bell icon එකත් click කරන්න. එතකොට තමයි ඔයගොල්ලොන්ට මම දාන අලුත්ම වීඩියෝ මේ කාර් එක සම්බන්ධ අලුත්ම වීඩියෝ බලන්න පුළුවන් වෙන්නේ. බලන්න පුළුවන් වගේම ඒ notification එක ඔයගොල්ලන්ට එන්නේ මම අලුතෙන්ම වීඩියෝ එකක් upload කරාම. හරි අපි දැන් යමු මේ කාර් එකේ හෙඩ් ලයිට් එක පිච්චුනහම මාරු කරගන්නේ කොහොමද කියන එක දැනගන්න. ඒ පේන ඇති මේකේ හෙඩ් ලයිට් එක දැන් මම අද පැත්තේ තියෙන හෙඩ් ලයිට් එක පිච්චිලා තියෙන කියලා හිතන්න. මේ ලයිට් එකේ බල්බ් එක මාරු කරගන්න එක හරිම ලේසි වැඩක්. අපේ කට්ටිය විශාල මුදලක් වැය කරලා ගරාජ් වලට ගිහිල්ලා මේ ලයිට් එක මාරු කරගන්න. ඇත්තටම මේක කඩේ බොහොම අඩු මිලක් වෙන්නේ. ඔයගොල්ලන්ට ඕනම ටවුන් එකකින් මේ බල්බ් එක ගන්න පුළුවන්. ඔයගොල්ලෝ බය වෙන්න එපා. ඕනම තැනක මේ බල්බ් එක ගන්න තියෙනවා. මේ බල්බ් එක ගලවගෙන අරගෙන ගියාම ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඊටාම සුළු මුදලක් වෙන්නේ. නැත්තම් ඔයගොල්ලෝ කම්පැනියට දාලා හරි මයික්‍රෝ පැන්ඩ ඒජන්ට් කෙනෙක්ගෙන් හරි මේක රිපෙයාර් කරගන්න යනකොට මේක මාරු කරගන්න යනකොට ඔයගොල්ලෝගෙන් විශාල මුදලක් ඒගොල්ලෝ අය කරගන්නවා. දැන් බලන්න මේකේ තියෙනවා මේ පිටිපස්සම වැඩි වෙලාවක් ගන්නෙ නෑ. මොකද ඔයගොල්ලෝගේ කොහොම වැඩකට වටිනා කාලය වැය කරගෙන තමයි මගේ වීඩියෝස් බලන්නේ. මම ඒක දන්නවා. මම ඒක ඔයගොල්ලෝ වැඩි වෙලාවක් ගන්නෙ නෑ මේක කියලා දෙන්න. ඔයගොල්ලෝ පේනවා ඇති මේ කාර් එක පිටිපස්සේ අන්තරන්න පස්සේ තියෙන මෙන්න මේ වගේ වහන මූඩියක්. මේ මූඩිය අපි නෝමල් මූඩියක් ගලවනවා වගේ වාමවත්ව ගලව ගන්න අපිට පුළුවන්. මේ මූඩිය අපි ගලවලා ඉවත් කරාම ඔයගොල්ලෝ මම පෙන්නන්න මේ මූඩියක් වගේම මම මේක මූඩිය කිව්වට මේක ඇත්තම කැප් එක කියලා කියන්නේ හෙඩ් ලයිට් කැප් එක. හරි මේක දැන් අපි සාර්ථකව ගලවලා ඉවත් කරගන්නවා. ඔයාලට පේනවා දැන් කැමරාව අරගෙන යන්න ටිකක් අපහසුයි. හෙඩ් ලයිට් එකේ වයරින් එක. මේ වයරින් එක එන ෂොකට් එක. මේ ෂොකට් එක අපිට පහසුවෙන් ගලවගෙන ඉවත් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඉවත් කරගන්න පුළුවන්. මේකේ තියෙනවා පොඩි ලොක් එකක්. මේ ලොක් එක හරියට නිවැරදිව පන්න ගන්න ඕනේ. ඒකට කිසිම බයවීමක් වෙන්න එපා. ඔයගොල්ලෝ මේක ඇරලා ඔළුව දාලා බලද්දී ඔයගොල්ලෝ පේනවා මේ ලොක් එක පන්න ගන්න ඕනේ කොහොමද කියලා. හරි රයිට්. ඒක පන්නගෙන ඉවරලා පස්සේ මේ ෂොකට් එකත් එක්කම බල්බ් එක එළියට එනවා. එතකොට ඔයගොල්ලන්ට මේ ෂොකට් එකෙන් බල්බ් එක ගලව ගන්න පුළුවන්. රයිට්. හරි. ඒ විදිහට තමයි බල්බ් එක අපි මේ පිච්චිච්ච බල්බ් එක එළියට අරගෙන ගිහිල්ලා කඩේට ගිහිල්ලා හරි බල්බ් එක අරගෙන ඇවිල්ලා මේක රීප්ලේස් කරගන්න ඕනේ. හරි නැවතත් මම මේ වීඩියෝස් අරගෙන ඔයගොල්ලෝ ගාවට එනවා. මේක වැඩ කරන හොඳ බල්බ් එකක් ඔයගොල්ලන්ට රීප්ලේස් කරගන්න පුළුවන්. ඔයගොල්ලෝගේ නිවසේ ඉඳලම විශාල මුදලක් වාහන රිපෙයාර් කරන තැන් වලට දෙන්නීමට අවශ්‍ය නැහැ. එහෙනම් අද මම සමුගන්න හදන්නේ මගේ 4 වන වීඩියෝ එකේ. සෑම දිනකටම සුබ අනාගතයක්.